AP ස්ට්‍රක්චර් එකේ රචනා කරගෙන ඔව් මේක මං ක්ලියර් කරලා දෙන්න. පේපර් ස්ට්‍රක්චර් කියන්නේ මෙහෙම. සාමාන්‍යයෙන් මේකේ හැම සැරේම ඉල්ල තියෙන MCQ මේ විදිහට හැම පාඩමකින්ම කවර් වෙන විදිහට 40ක් මෙතන කීයක් තියෙනවද? සර් 50ක් අපිට එනවා. ලියන්නත් පේපර් එකක් එනවද? ඔව් මේක ඉතින් පල්ලෙහා තියෙන බැලුවේ නැද්ද අප එක? මේකේ 50ක් එනවා MCQ. සර් බැලුවා. එහෙම ඔව්. නෙමෙයි සර්. VTA එකේ කට්ටියටයි නයිටවල කට්ටියටයි මේ අර මේ ඔන්ලයින් ටෙස්ට් එකක්ලු තියෙන්නේ සර් ප්‍රශ්න 50ක 40ක MCQ එකක්ලු. ඒ වෙලෙම සබ්මිට් කරපුවාම ඒක අර ටයිම් එක ඇතුළත එයාලට ඒ වෙලෙම රිසල්ට් උත් එනවලුනේ සර් ඕකේ. හරි මං අපිට ඔයාලට එහෙම ලියන්න එකක් දුන්නේ. මතකයි නේ? ෆෝම් එක. ඔන්න අපිට එන්නේ ඒ විදිහටද සර් නැත්නම් ওই විදිහට ලියන්නද? MCQ එකක් අපි දෙනවා අහන්නේ නම් සර් MCQ ඔන්ලයින් එකක් එයි. ලියන්නයිද කියලා. හරි. දැන් සමහරට වෙනස් කරලා ඇති. හා එතකොට මෙතන ඔයාලට ලියන්න හා આવොත් ගිහිල්ලා මෙතන මහා ලොකු ප්‍රශ්න නෑ මේ. මේකේ MS Word වල තියෙන මේ විශේෂාංග මොනවද? ලයිස්තුගත කරන්න. මොනවද තියෙන්නේ? සංකීර්ණව ලියන්න ඕනේ නෑ මේක. මේකේ ඔයාලට ලියන්න පුළුවන්. MS වල මොනවද පුළුවන්? Word වල කරන්න. නිකන් දන්නේවා කියන්නේ. MS වල Word වල මොනවද කරන්න පුළුවන්? මතක නැද්ද? හරි මේකේ ෆොන්ට් හදන්න පුළුවන්. අපිට පැරග්‍රාෆ් හදන්න පුළුවන්. ඒ වගේව කරන්න පුළුවන් නේ. අනිත් එක මේල් මර්ජ් කරන්න පුළුවන්. මතකයි නේද? ටේබල් හදන්න ඔව් පුළුවන්, ඔව් chart මතකයි. ඇතුළත් කරන්න පුළුවන්. ඒ ටික දාලා පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරා නම් හරි. උදාහරණයක් මම ඕනනම් දාන්නම් මේකේ. සර් දැන් ඕක දැන් අපි එක්ස්ප්ලেইন කරනකොට මේ එක්සැම්පල් දාන්නත් ඕනද? හරි මේ මෙහෙම දාන්නම් මම ආන්සර්ස් ටිකක් හැදුවා. හරි මෙන්න මේ විදිහට අපි සාමාන්‍ය දැම්මොත් අක්ෂර සහ ඡේද කියන්නේ ෆෝමැට් කරන්න පුළුවන්. එතකොට උදාහරණ විදිහට අකුරු වල වර්ණය නැත්නම් වර්ගය කියන්නේ අකුරු ෆොන්ට් ටයිප් එක, එතකොට සයිස් එක නැත්නම් කලර් එක. ඔය විදිහට දැම්මම හරි. තේරුණා? සර් එතකොට ඔක ලකුණු 4ක ප්‍රශ්නයක් හින්දා පොයින්ට් ෆෝම් ලිව්වනම් ඇති නේද? ඔව් ඒ හතරක් ලියවනම් ඇති. හතරක් ලියවනම් ඇති. දැන් මෙන්න මේ විදිහට ලියවනම් ඇති. මේකේ දාන්න අක්ෂර සහ ඡේද අපිට ෆෝමැට් කරන්න පුළුවන්. ෆෝමැට් කරන එකට සිංහලෙන් හැඩ සවුකරණය කියලා කියන්නේ. එහෙම ඕනේ නැහැ. ඔයාලා ඉංග්‍රීසි වලින් ලියන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. අර ඒ විදිහට දාලා ඊට පස්සේ ඒකට ලියන්න අකුරු වර්ගයේ ප්‍රමාණය වර්ණය ඒ ටික චේන්ජ් කරගන්න පුළුවන්. තව එකක් මොකද්ද මේකේ තියෙන දෙයක් අපි ගත්තොත් මේල් මර්ජ් කරන්න පුළුවන්. ඒක නේද? විශේෂාංගය. විශේෂාංගනේ වුණේ. අනිත් එක මොකක්ද? මේල් මර්ජ් කරන්න පුළුවන් ආයේ. ටේබල් හදන්න පුළුවන්. ටේබල් හදන්න පුළුවන්. එතකොට ටේබල් අකුරු වලට රූප ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේ පොඩි වලට පුංචි එක්ස්ප්ලেইন එකක් දුන්නා නම් ඇති හතරක්. නිකන් ලයින් බයි ලයින් හතරක් දුන්නා නම් ඇති. එතකොට ලියන්න આવොත් මෙන්න මේවා එක MX Excel වල ෆෝමියුලා සහ ශ්‍රිත මතකද වෙනස? Excel වල ෆෝමියුලා එකයි ෆෝමියුලා ෆන්ක්ෂන් ඔය දෙක අතර වෙනස. හරි ෆෝමියුලා එකක් කියන්නේ මෙහෙමනේ. අයි ඒක ටයිප් වෙන්නේ නැද්ද? හරි මම ෂෙයා කරලා පෙන්නනවා. එතකොට ෆෝමියුලා එකක් කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි අතින් හදන ගණන් තියෙනවානේ. මෙන්න මේ වගේ. අතින් හදන ගණන් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් මේ. මේක බලන්න. උදාහරණ A1 A2 A3 අපි මේ සෙල් ටික එකතු කරනවා. හැබැයි අපිට පුළුවන් මෙහෙම හදන්න. සමානයි සම් දාලා A1 වල ඉඳන් A3ට යනකම් සම් කියන ෆන්ක්ෂන් එක යූස් කරලා ගන්න පුළුවන්. එතකොට මේ ෆන්ක්ෂන් දීලා තියෙන්නේ Excel එකේ. මතකයි නේද? එතකොට ෆෝමියුලා දීලා තියෙන්නේ අපි හදාගන්න ෆෝමියුලා කියන්නේ. තේරුණාද? A1 A2 ඒක තේරෙන්නේ නැද්ද? තේරෙනවා සර්. තේරෙනවා සර්.
හරි. එතකොට මේ දෙක අතර වෙනස ලියන්න තියෙන්නේ. එතකොට උදාහරණයක් දාලා ලියන්න. එතකොට ඒකේ ලකුණු ටික හම්බ වෙනවා. මේ විදිහට A1 A2 A3 කියලා දැම්ම ප්ලස් දාලා එක්ක මේ ගුණ කිරීම හරි කමන්නේ අඩු කිරීම හරි කමන්නේ එකතු කිරීම දාන්නකො. එතකොට එහා පැත්තට අපිට ෆන්ක්ෂන් එකක් ලියන්න පුළුවන් sum කියලා දාලා A1 to A3 කියලා මේ විදිහට ලියන්න. එතකොට මේක දාන්න පුළුවන් පරිශීලකයා විසින් දෙන ලබන ප්‍රකාශයක්. එතකොට මේකට කියනවා අපි predefined function එකක්. ඒ කියන්නේ Excel එකෙන්ම define කරලා තිනවා කලින්ම function එක මොකක්ද කියලා. ඒ වගේ ඒවාට එහෙම උත්තරේ දාන්න. එතකොට ඒකේ 3 ගත්තොත් search engine කියන ඒවා දන්නවන්නේ. search engine එකක් කියන්නේ අපි ඉන්ටර්නෙට් එකේ මොනවා හරි search කරන ගන්න එක. උදාහරණයක් විදියට Google නේ. Google එක තියෙනවා. ආයි Yahoo තියෙනවා. ඊට පස්සේ මම කියව Microsoft එකේ Bing එක තියෙනවා. ඒකේ නෝට් එක මම ඔයාලට දුන්නද? PDF එකක් ඕන නම් දාන්නම්. එතකොට ඒවයි කාර්යය මොකද්ද? search engine වල. කොහොමද ලියන්නේ? search engine වල කාර්යය අපි ලියනකොට මෙහෙම ලියන්න. අපිට පුළුවන් දෙයක් image search කරන්න පුළුවන්. ඊට පස්සේ ආය මොනවද? video search කරන්න පුළුවන්, document search කරන්න පුළුවන්. එතකොට website අපිට හැමදේම වෙනවනේ දැන් Google එකේ නිකන් type කරපුවාම මේකේ තියෙනවනේ image එක පැත්තකින් ඊට පස්සේ videos එහෙම තියෙනවනේ. අන්න ඒ වගේ දේවල් මෙතන explain කරන්න. මේ ලකුණු 4නේ හම්බෙන්නේ ඒකට. උදාහරණ දෙකක් දෙන්න කියන්නේ. ඔයා දාන්න මෙතන image search කරන්න පුළුවන්. ආයි video document වගේ දේවල් search කරන්න පුළුවන්. ඒක තමයි search engine එකේ වෙනස. හරි. මේකත් කියලා දුන්නේ ගන්න. විද්‍යුත් පැලෙන් මොකක්ද? BCC කියන්නේ මොකක්ද? ඊමේල් එකේ. BCC කියලා කියන්නේ BCC. මේ ලෙවලම කියලා දුන්නා ඔය. BCC කියන්නේ blind carbon copy. දැන් උදාහරණයක් විදිහට අපි CC BCC කියලා දෙකක් තියෙනවා. මේකෙත් BCC කියලා අපි මේල් එකක් දානවා abcd@gmail.com කියලා දාලා තව එක්කෙනෙකුට දානවා CC කරලා ss@ මෙහෙම දානවා. හරි. මෙහෙම දාලා යවපුවාම මේ දෙකම යනවා. හරි. මේ දෙක ගියපුවාම මෙන්න මේ පුද්ගලයාට BCC කරපු කෙනාට CC කරේ කවුද කියලාත් පෙන්නනවා. තේරුණා? හැබැයි මෙන්න මේ CC කරපු කෙනාට BCC කරපු කෙනාව පෙන්වන්නේ නැහැ. තේරුණාද නේද? තේරුණානේ? ඔව් සර්. හරි. ඊට පස්සේ PowerPoint වල slide master භාවිතා කිරීමේ ප්‍රතිලාභ මොනවද කියලා මේකේ අහලා තියෙනවා. හරි. ඔය PowerPoint වල ගොඩක් අහන්නේ action button ගැනයි slide master කියන එකයි පොඩ්ඩක් බලා ගන්න. slide master කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි කියමු මෙහෙම හරි. හරි. ඔක්කොම හරි මම ස්ක්‍රීන් ෂෙයා ගන්න. හරි. slide master එක මෙහෙම තියෙනවානේ. master එකනේ PowerPoint එක ගත්තා. එතකොට මේකේ තියෙනවා slide show හරි view එකේ තියෙනවා ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මේ 2019 කේ view එකේ තියෙනවා master view කියලා එකක්. හරි. එහා පැත්තේ තියෙනවා presentation view. සමහරවිට මේක MCQ වලත් තමයි presentation view වල තියෙන්නේ මොනවද කියලා නැත්තේ මොනවද කියලා. එතකොට මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. master view එකේ තියෙන්නේ මේ තුනනේ. හරි. slide master එකේ තියෙන වාසියක් තමයි මෙන්න මේක. slide master එක ගත්තාම මේ උඩ එක slide එකක් තියෙනවා. ඒකට අනුව slide ගොඩක් පල්ලෙහා තියෙනවා නේ. කම්බයින් කරලා. දැන් මේක ක්ලික් කරලා දැන් මේ උඩම තියෙන ටෙක්ස්ට් එක කියමු. මෙන්න මේකට මම දෙනවා. හරි මේක මෙහෙම දානවා. මේකේ font size font එක දානවා මම. මෙන්න මේක.
නිකන් දාමු කියමු. හරි. එතකොට මොකද උනේ? හරි. ඒකේ අනිත් හැම ස්ලයිඩ් එකකම ප්‍රධාන මාතෘකාවේ ෆොන්ට් එක අරක වුණා. තේරුණා නේද? තේරුණා? තේරුණා සර්. ඔව්. හරි. අන්න ඒ වගේ තමයි. එතකොට මේකේ වාසිය ඔයාලට ඔන්න තේරෙනවා. දැන් මේකේ මේ සෙකන්ඩ් ලයින් එක. දැන් මේක මම මේකේ පාට වෙනස් කරමු. මේකේ පාට වෙනස් කරලා දෙන්න. හරි. මේකේ පාට වෙනස් කරොත් ඒකට අදාළව මේ සෙකන්ඩ් හෙඩින් එකේ ඔක්කොම ටයිටල් එක මේ තේරම රතු පාට නම. ස්ලයිඩ් මාස්ටර් එකේ තියෙන වාසියක් තමයි අපිට මේ මේන් ස්ලයිඩ් එකක් දෙනවා කෙලින්ම හදන්න මෙතන. මේන් ස්ලයිඩ් එකේ ඔක්කොම අපිට එඩිට් කරවුවොත් එහෙම ඒකට අදාළව පල්ලෙහා තියෙන අනිත් ඔක්කොම හැදෙනවා. ඒකේ ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද නැද්ද ඒකේ? සර් තේරුණා. හරි. MS access කරන්න ඇතිනේ. access එකේ primary key foreign key අතර වෙනස නැහැ. ඒක නම් දන්නවනේ. මොකද්ද primary key එකයි foreign key එකයි කියන්නේ? මතක නේද? primary key එකක් කියන්නේ primary මේ තමයි දාලා තියෙන්නේ. වගුවක ඇති සෑම වාර්තාවක්ම අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරයි. හරිද? එතකොට අනිත් එක foreign key කියන්නේ. හරි. foreign key කියන්නේ අපි ඒ වගුවේම තියෙන key එකක් අනිත් වගුවේ ඒක සම්බන්ධ කරගන්න නැත්නම් ඒකත් එක්ක ගොඩනගලා ඒකේ කනෙක්ෂන් එකක් හදාගන්න තමයි foreign key එක පාවිච්චි කරන්නේ. හරිද? එතකොට primary key දාපුවම මේකේ duplicate ඒවා තියෙන්න බෑ. හැබැයි foreign key එකේ duplicate තියෙන්න පුළුවන්. මොකද දැන් උදාහරණයක් විදිහට මෙහෙම කියමු. table දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපි කියමු subject කියලා. subject table එකේ subject ID එක තියෙනවා. ඊට පස්සේ name එක තියෙනවා. ඒ ටික ඇතිනේ. හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? මෙන්න මෙහෙම. තව table එකක් අරන්. හරි මේකේ තියෙනවා අපි කියමු ස්ටුඩන්ට් ඉන්නවා. ස්ටුඩන්ට් කරන සබ්ජෙක්ට් එක මේකේ තියෙනවා. හරි මේක මේක දැනට ඕනේ නැහැ. හරි. එතකොට මෙතන අපි කියමු සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් ID එක 0.01 කියලා. එතකොට name එක ICT. එතකොට ඊගාව එක 0.02 name එක graphic. හරි. graphic design. හරි. එතකොට 0.01 කරන දැන් මේ ස්ටුඩන්ට්ගේ අපි කියමු ස්ටුඩන්ට්ගේ නම කමල්. හරි. කමල්ගේ ID එකක් දෙමුකෝ. ස්ටුඩන්ට් ID. හරි. මේ ස්ටුඩන්ට් ID එක අපි කියමු එයාට දෙමු 0 KA00 කියලා දෙමු. හරි. මේ KA00 තියෙන කෙනා මෙන්න මේ 0.01 කියන සබ්ජෙක්ට් එක කරනවා. හරි. එතකොට තව පුද්ගලයෙක් ඉන්නවා අපි කියමු SA 22 කියලා. මේ ස්ටුඩන්ට් ID කියන කෙනාටත් 0.01 කියන සබ්ජෙක්ට් එක කරන්න පුළුවන්. එතකොට මේක මොකද්ද? හරි අපිට පුළුවන් තව සබ්ජෙක්ට් ටේබල් එකකුත් හදාගන්න. ඒකත් හදාගමු. සබ්ජෙක්ට් ටේබල් එකක් තියෙනවනේ මෙතන. එතකොට මේ සබ්ජෙක්ට් එකේ තියෙන මේ සබ්ජෙක්ට් එකේ ප්‍රයිමරි කී එක මේකනේ. සබ්ජෙක්ට් ID එක. එතකොට මෙන්න මේක ස්ටුඩන්ට් ටේබල් එකේ ඒකම තමයි ෆොරින් කී එක වෙන්නේ. තේරුණාද? එතකොට මේකේ ඩුප්ලිකේට් තියෙන්න පුළුවන්. හැබැයි මේකේ ප්‍රධාන ටේබල් එකේ ඩුප්ලිකේට් එකක් තියෙන්න විදියක් නැහැ. මං හිතනවා තේරුණා ඇති කියලා මේක. හරිනේ ඒක? තේරුණා සර්. හරි. ඊට පස්සේ මේකේ ආයේ තියෙනවා වෙක්ටර් රාස්ටර් ග්‍රැෆික් අතර වෙනස. වෙක්ටර් මේකේ හරි. මොකද්ද මේකේ වෙනස? හරි වෙක්ටර් රාස්ටර් කේ හරි මේ තියෙන්නේ. එතකොට රාස්ටර් ග්‍රැෆික් එකක් කියන්නේ
පික්සල් වලින් හැදිලා තියෙන. පික්සල් ගැන කතා කරානේ. Photoshop වල එහෙම හදද්දි. හරි. එතකොට Photoshop එහෙම අපි හදන හැම එකම Photoshop කියන්නේ raster software එක. එතකොට vector කියන්නේ ගණිතමය සමීකරණ නැත්තම් shapes. එතකොට curves පාවිච්චි කරලා හැදෙන විදියක් තමයි මේ වෙක්ටර් software කියන්නේ. එතකොට මේක pixel base වෙලා හැදෙන්නේ. එතකොට මේක ගණිතමය සමීකරණ path curve වගේ දේවල් වලින් තමයි හැදෙන්නේ. ස්කේලින් කියන්නේ මේක විශාලනය කරන්න පුළුවන්. හැබැයි මේකේ quality එකේ අඩුවක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කියමු මොකක් හරි image එකක් ගත්තොත් image එකක් මෙහෙම මම download කරලා හරිද මේක ගන්න. මේක ගත්තට පස්සේ මම මේක මෙහෙම ඕපන් කරොත් ඔයාලට පේනවා මේක ස්කේල් එක වෙනස් කරද්දි මේකේ quality වෙනස් වෙනවානේ. එතකොට මේක 600 වගේ දාපුවම මෙහෙම බොඳ වෙලා පේන්න එක. හැබැයි මෙන්න මේ PDF එක ඔයාලට පේනවා මේක ඔච්චර zoom කරත් මේක අකුරු බොඳ වෙන්නේ නැහැ. ඇයි? මේක හැදිලා තියෙන්නේ vector graphic වලින්. තේරුණාද? මම නිකන් example එකක් දුන්නා. එතකොට මේකේ තේරෙනවා මේකේ vector graphic වලින් ඒ කියන්නේ උදාහරණයක් ඔයාලට පාවිච්චි කරන software තමයි Illustrator එකයි Corel Draw එකයි දෙන්න පුළුවන්. මේකට Photoshop වගේ software එකක් ගන්න පුළුවන්. හරි. ෆයිල් සයිස් එක ගත්තොත් ඒකේ සාමාන්‍යයෙන් මේකේ ගොඩක් ලොකුයි. මොකද මේක පික්සල් වලින් හැදෙන පික්සල් වැඩි කරන වැඩි. මේකේ සාමාන්‍යයෙන් ඒ ෆයිල් සයිස් එක පොඩි. ඒකෙත් software ටික තියෙනවා. මේකට GIMP කියලා software එකක් ගන්න පුළුවන්. Corel Paint කියලා එකක් ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතිය කියන්නේ OS එකනේ. operating system එක. operating system එකක් කියන්නේ උදාහරණයක් විදිහට Windows ගන්න පුළුවන්. Linux නැත්නම් Windows 8 දැන් තියෙනවා Windows 11 ඒ ටික ගන්න පුළුවන්. එතන මොනවද එයා කරන්නේ? මෙයා කරන ලොකු එක දෙයක් තියෙනවා. එකක් තමයි පරිගණකය කියන්නේ user පරිගණකේ පාවිච්චි කරන කෙනා සහ hardware අතර connection එක හදන එක. මෙයානේ දැන් අපිට මේ interface එකක් දීලා ලස්සනට හදලා දීලා තියෙන්නේ. එතකොට එයා ඒ දේ කරනවා. ඉන්න මේකේ answers ටික හරි. මම answers ටික දාන්නම් ඔයාලට. ප්‍රධාන දේ අරක තව මොනවද කරන්නේ? මෙහෙයුම් පද්ධතිය. මෙයා මැනේජ්මන්ට් කොටසකුත් කරනවා. ෆයිල් මැනේජ් කරනවා. එතකොට ප්‍රොසෙස් මැනේජ් එකක් කරන. ඒ කියන්නේ මේ ප්‍රොසෙසින් වෙන දේවල් මැනේජ් කර ගන්නවා. ඒ වගේ මැනේජ්මන්ට් පාර්ට් එකකුත් මෙයා කරනවා. මේකේ පොඩිවට එක්ස්ප්ලেইন කරා නම් හරි. යූසර් සහ මේකත් මේ හાર્ඩ්වෙයාර් අතර කනෙක්ෂන් එක සම්බන්ධතාවය හදලා දෙනවා. එතකොට යූසර් ඉන්ටර්ෆේස් එකක් හදලා දෙනවා අපිට ලස්සන. එතකොට අර කියපු මැනේජ්මන්ට් පාර්ට් එකක් කරනවා. ඒ ටික දාන්න. ඊට පස්සේ තියෙනවා මොකක්ද? දැනට පරිගණක පද්ධතිය භාවිත වන මෙහෙයුම් පද්ධති දෙකක්. උඩ මම කිව්වා Windows Linux පරිගණක පද්ධතිය කියපුවාම ඕන එකක් ගන්න පුළුවන් කම්පියුටර් ෆෝන් ගන්නත් පුළුවන්. Android උත් තියෙනවා. එතකොට Windows 11 Windows 8 8.1 ඒවා ගන්න පුළුවන්. හරිද? හරි. network topology දෙකක් නේ දෙකක් දාන්න කියනවා. පරිගණක network topology දෙක. හරි. මේකට මොකද්ද කරන්න ඕනේ? මෙහෙම එකක් ආවොත් network topology දෙකක් හදන්න තියෙන නිකන්. star topology එකක් හරි ring එකක් හරි
පරිගණකත් එක්ක අඳින්න. දැන් ස්ටාර් එකක් ගත්තොත් කොහොමද තියෙන්නේ? ස්ටාර් එකක් ගත්තොත් මේකේ ස්ටාර් එකක් ගත්තොත් කොහොමද? මෙහෙමනේ එන්නේ. මෙහෙම දැම්මා මේ වටේට කම්පියුටර්ස් ටිකක් දැම්මා. ඒකට මේවා කම්පියුටර්ස් කියලා දැම්මා. මැද මොකක්ද තියෙන්නේ? මැද තියෙන ස්විච් එකක් නේ. හරි. මේවා කම්පියුටර්ස් මැද ස්විච්. ඒකට මේ ස්ටාර් එක. ඊට පස්සේ අපිට ඕන මේ රින් එක ඇඳලා රින් ටොපොලොජි එක. මේ ඕතනමක PCs ටිකක් ඇඳලා මේ අතරින්. එහෙම ගාන ප්‍රශ්නයක් නැහැ. 3ක් 5ක් 4ක් හරි ඇඳි. ඒකට මේ PCs ටික තියෙනවා. මේ ටික සම්බන්ධ කරලා තියෙනවා. ටොපොලොජි දෙකක් නෙවනේ. දෙකක් ඇඳලා මෙහෙම නම් කරා නම් හරි. IP address එකක් කියන්නේ මොකක්ද කියලා අහනවා. IP address එකක් කියන්නේ මම කිව්වා අපි සාමාන්‍ය කම්පියුටර් කියන්නේ device එකක් හඳුනා ගන්න පාවිච්චි කරනවා IP ලිපිනයක්. හරි. IP ලිපිනයක්. ඊට පස්සේ මේවා කෙටියෙන් විස්තර කරනකොට රූල් 3ක් තිබ්බනම් දෙකක් වගේ තිබ්බනම් ඇති මේකට. ගොඩ ඒවා ලියන්න යන්න බෑ මොකද මේකට ගොඩක් ලකුණු නැහැ මේ දෙකයි හම්බෙන්නේ. ඊට පස්සේ උදාහරණයක් විදිහට IP address එකක් දාලා පෙන්නන්න 192.168.168.1.1 කියලා දැම්මා. IP address එක කොහොම දාන්න එක්සැම්පල් එක. මොකක් හරි මේ වගේ ලකුණු දෙකක් හම්බෙන්න මොකක් පොඩ්ඩක් පැහැදිලි කරා. රූල් එකමාරක් දෙකක් උදාහරණයක් කියලා දාලා මේක ලියන්න. IP address එක. එතකොට ලකුණු දෙනවා ඒක. හරි. ඊට පස්සේ එනවා HTML එකට. HTML එකේ මෙන්න මේ වගේ ලියන්න ආවොත් මම කියන්නේ ඔන්ලයින් තිබ්බොත් ඔයාලට MCQ එක හොඳයි. ඉතින් 50 තියෙනවා ලේසියෙන් ඉක්මනට දාන්න. මෙන්න මේකේ මේ ටික හදන්න කියලා කියන්නේ. හරි මේකේ මුලින්ම බලන්න. මේ කොටස මේකේ මෙන්න අපි බලන්න ඕන දෙයක් මේකේ තියෙනවා මේ. මේකේ තමයි ටයිටල් එක. මේ තියෙන්නේ. මේ තමයි ටයිටල් එක. හරි. එතකොට මේ කියන මේ වෙබ් පිටු සඳහා ටයිටල් එකක් තිබිය යුතුයි. මේන් හෙඩින් එක. එතකොට මේක තමයි මේන් හෙඩින් එක. වෙන පාටකින් දාන්න. හරි. හරි. මේ තමයි ටයිටල් එක. හරි. එතකොට මේක තමයි මේන් හෙඩින් එක. ඒකක් තියෙන්න ඕනේ. පසුව අපිට පේනවාද ඒක නැද්ද? ඒ ටික දාලා හදන්න තියෙන්නේ. HTML මතකද? HTML කරන විදිහ. මතක නෑ සර් දැන්. හරි HTML හදද්දී මුල්ම අපි සාමාන්‍ය හරි මේකේ මෙන්න මේව දැන් මෙතන මම නෝට්පෑඩ් එක අරන් කියලා දෙන්නම්. නෝට්පෑඩ් එකෙන් අපි ගත්තොත් HTML හදද්දී VS Code එකෙන් හදන්න. හරි මේක පේනවනේ. හොඳයි නේ. හරි HTML හදද්දී මොකද්ද කරන්න ඕනේ? අපිට මෙන්න මෙතන මුලින්ම මේ ලියන්න දෙන්නේ HTML tag එක මම උතනින්ම එක්ස්ටෙන්ෂන් එක දාගන්න. හරිද? දාලා මේක notepad එකකින් ඕපන් කරගන්න. හරි මොකක් හරි software එකකින් ඕපන් කරගන්න. හරිද? මම ලේසියට මේක ඕපන් කරගත්තා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? අපි සාමාන්‍ය මුලින්ම ටයිප් කරන්නේ මොකද්ද මේකේ? මම
හරි. මේකේ මේ දෙක ඕනේ. මේ ඩොක් ටයිප් කියන එක අමතක කරන්න. මම මේක අයින් කරන්නම්කෝ. මෙන්න මේක ඕනෙත් නැහැ දැනට. මේකත් මම අයින් කරා. හරි. මෙන්න මේ ටික තියෙන්න ඕන. මොකද්ද? HTML එක ඕපන් කරා, HTML එක ක්ලෝස් කරා මේ. එච්චරයි. ආයි heading tag එකක් තියෙන්න ඕනේ. head එක. head එක තියෙනවා. head එක ඇතුලේ තමයි title එක තියෙන්නේ. හරි. මෙන්න මේ title එක කියන්නේ මොකද්ද? මේක මම සේව් කරලා ඕපන් කරනවා. හරි. හරි. ඔයාලට දැන් පේනවනේ මොකද්ද? his page එකක් පේනවා. ඔයාලට පේනවා දැන් මේ title එක මේ. අර හදපු title එක තමයි මේ තියෙන්නේ. මේක මේක පොඩි කරගන්න. හරි. මේ තියෙනවා title එක. ඔන්න වෙබ් page එක මේ පැත්තෙන් තියෙනවා. මේක තියෙනවා මේ පැත්තේ. හරි. ඔන්න තියෙනවා අපේ title එක. title එක මම වෙනස් කරනවා. මේකේ දාන්න කියන මොකද්ද? PDF එකේ. ක්‍රිප්ටෝ කරන්සි කියලා දාන්න කියනවා. හරි. title එකට ක්‍රිප්ටෝ කරන්සි. title එකට මම දානවා ක්‍රිප්ටෝ කරන්සි නේ. මේව දාලා සේව් කරනවා. ඊට පස්සේ අර වෙබ් පේජ් එක මම රිෆ්‍රෙෂ් කරපුවාම මේ මෙතන චේන්ජ් වුණා. මේ ටික චේන්ජ් වෙනවා. හරි. ආයෙ මොනවද කරන්න කියන්නේ? මේන් හෙඩින් එක මොකද්ද මේකේ මේන් the basic about cryptocurrency. හරි. හෙඩින් එක කියන්නේ හෙඩ් එක නෙමෙයි. හෙඩින් එක ලියන්නේ බොඩි ටැග් එක ඇතුළේ. හෙඩ් එක වෙනයි හෙඩින් එක නෑ. හෙඩ් එක ඇතුළේ තමයි ටයිටල් එක ලියන්නේ. ඊට පස්සේ බොඩි ටැග් එකක් ඕපන් කරා ක්ලෝස් කරා. ඊට පස්සේ හරි. හෙඩින් එක අපිට ලියන්න පුළුවන් මෙන්න h ටැග් එකකින්. h2 කියලා අපි මේකේ චූටි මේක තමයි h6 එක. ඊට වඩා ලොකු h5 ඊට වඩා ලොකු h4 ලොකු මේක h1. ලොකු මේකෙන් ලියන්නම්. මේකේ හරි මේකේ තියෙන්නේ මොකද්ද? the basic about cryptocurrency. මේක දානවා මම the මේ ටැග් එක ඇතුළේ ලියන්නේ මේ ඕපන් කරා ක්ලෝස් කරා මේ මැද ලියනවා the basic about cryptocurrency. හරිද? මේක සේව් කරලා බලනවා. ගිහිල්ලා ඊට පස්සේ මේකේ මේ විදිහට පෙන්වනවා. හරි. මේක අමාරු නෑ මේ. හරි. ඊට පස්සේ මොකක්ද ඒකේ තියෙන්නේ? ඕපන් වෙන්නේ නැත්තේ. හරි ඊට පස්සේ තියෙනවා මේකේ JPG එකක් ඇඩ් කරන්න කියලා. මම ලින්ක් එකක් දාන්නම් ජොයින් වෙනවද ආපහු? हाँ सर හරි. සර්